ඉතින් අදත් ආයුබෝවන් සුබ දවසක් නිරෝගීමත් දවසක් ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. ඊයේ වීඩියෝ එකක් ගේන්න බැරි වුණා මැතිවරණය ගැන සහ විශේෂයෙන්ම වීඩියෝ එකක් ගේන්න බැරි වුණා මේ සුළු අසනීප තත්ත්වයක් නිසා සහ වහින නිසා තමයි මේ මේජර් වීඩියෝ එක කරන්න ඇතුලේ. ඒ නිසා මේ දෙකටම සමා වෙන්න කියලා කියන ගමන් තමයි අද වීඩියෝ එක පටන් ගන්නෙ. පොඩි පොඩි බාධා අහිමි පුළුවන් අසනීප නිසා ඉතර ගණන් ගන්න එපා සමාවෙන්න right. ඉතින් දැන් දන්නවා හැමෝම දැන් පළාත් පාලන මැතිවරණේ තිබ්බා. ඊයේ ප්‍රතිඵල නිකුත් වුණා. NPP ආණ්ඩුව නැත්තම් ජාතික ජනබලවේගයේ ආණ්ඩුවට බලාපොරොත්තු වෙච්ච තරම් විශාල ජයග්‍රහණ ලබන්න බැරි වුණා. හරි. එතකොට සුළු පක්ෂ නෙමෙයි අතන කලින් තිබ්බ පක්ෂ නා පොහොට්ටු විශේෂයෙන් පොහොට්ටු වගේ පක්ෂ පොඩි එසවීමක් සිද්ධ වුණා. අපි එතකොට ඒ ගැන කතා කරනවා. ඒ කියන්නේ අපි මුලින්ම කතා කරනවා මේ පවතින NPP ආණ්ඩුවට මේ වගේ ඡන්ද යම්කිසි ආකාරයක අඩුවීමක් වුණේ ඇයි? ඒ ගැන අපි කතා කරනවා. ඊළඟට අපි කතා කරනවා ඒකම අනිත් පක්ෂ වලට විශේෂයෙන් පොහොට්ටු වගේ පක්ෂ වලට ඡන්ද වැඩිවීමක් වෙලා ඒගොල්ලෝ පොඩ්ඩක් හිසෙසෙව්වේ ඇයි? ඒකට හේතු මොනවද? සහ දැන් සජිත් ප්‍රේමදාස මහත්තයා කියලා තියෙනවා ඒගොල්ලෝ අනිත් පක්ෂත් එක්ක අනිත් විපක්ෂ අනිත් පක්ෂත් එක්ක එකතු වෙලා ඒගොල්ලෝ සම්දානගත වෙලා ඒ ආයතනවල ආණ්ඩු පිහිටවනවා කියලා සභාපතිතුරු පත් කරනවා කියලා. එතකොට ඒගොල්ලෝ එහෙම කරන්නේ කොහොමද? ඒගොල්ලන්ට එහෙම කරන්න තියෙන සදාචාරාත්මක අයිතිය මොකද්ද? එහෙම වුණොත් මොකද වෙන්නේ? හරි අවසානයේදී ජනතාව මේ දීපු ඡන්දයෙන් ලැබිච්ච ප්‍රතිඵල නිසා මොකද්ද NPP ආණ්ඩුවට දැල්ලා තියෙන රසවිලිය මොකද්ද? අවසානයේදී මොකද්ද වෙන්නේ කියන කාරණා කීපය ගැන අපි පිළිවෙලට මේ වීඩියෝ එක කතා කරන්න බලාපොරොත්තු වෙන නිසා අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. හරි. දැන් මුලින්ම අපි කතා කරන්නේ දැන් NPP ආණ්ඩුව මේ තියෙන ජාතික දවල්වල නැත්තම් මාලිමා ආණ්ඩුවට බලාපොරොත්තු වෙච්ච තරම් දැවැන්ත ජයග්‍රහණ ලබා ගන්න බැරි වුණා. අපි දන්නවා ජනාධිපතිවරණයේදී 147ක වගේ ප්‍රතිශතයක් ලැබුණා. ඊට පස්සේ මහමැතිවරණයේදී මිනිස්සු අනිත් පක්ෂ ඩෝසර් කළම දැම්මා. අර භාෂාවෙන් කියනවා නම් ඩෝසර් කළම දාලා 68 ලක්ෂයක ඡන්ද බලයක් එක්ක තුරෙන් දෙක බලයක් දුන්නා. ඒ නිසා ඒගොල්ලෝ බලාපොරොත්තු වුණා මොන අඩුපාඩු ප්‍රශ්න තිබ්බත් මේකෙදි මිනිස්සු අනිත් පක්ෂ ටික ඩෝසර් කළම 10යි කියලා. ඒක කළා ඒගොල්ලන්ට සම්පූර්ණ බලයක් ඉතාම ලේසියෙන් මේකෙලි ඒගොල්ලෝ බලාපොරොත්තු වුණා. හැබැයි ඒක උනේ නැහැ යම්කිසි ආකාරයක පසුබැසීමක් තියෙනවා සමහර පළාත් පාලන ආයතනවල ඒගොල්ලන්ට 50% බහුතරය ගන්න බැරි වුණා. ඒක අපි හැමෝම දන්නවා. ඊට අපි බලන්න ඕනේ මේකට හේතු කීපයක් මම මෙතනදී කතා කරනවා. හේතු තව තියෙන්න පුළුවන් මට තියෙන වෙලාව තියෙන හැටියට මම හේතු කීපයක් කතා කරනවා. ප්‍රධාන වශයෙන්ම අපි හැමෝම දන්න කාරණාවක් තමයි මේ තියෙන මාලිමා ආණ්ඩුව තමන් ජනාධිපතිවරණයට කලින් මැතිවරණයට කලින් වේදිකාවල ජනතාවට විශාල යම්කිසි ආකාරයක බරපතල ආකාරයේ පොරොන්දු ලබා දුන්නා. මොනේ පොරොන්දු කීපයක් කියන්නම්. ජාතික ආරක්ෂාව තහවුරු කිරීම. හරි. ඊළඟට දෙවෙනි එක තමයි සහල් මාෆියාව පාලනය කිරීම. ඊළඟට අත්‍යවශ්‍ය භාණ්ඩ සහ ඖෂධ ඒකවල අපි වෙන ස්ටේෂනරි අයිටම් ලිපි ද්‍රව්‍ය වල පාසකරුවන්ගේ ලිපි ද්‍රව්‍ය වගේ ඒවවල මත පනවන තියෙන බදු ඉන්දුවට ගේනවා කියලා කිව්වා. සහ වෙනත් බදු අඩු කරනවා කියලා තිබුණා. ඊළඟට මහ බැංකු දැනුම් කර වංචාව සම්බන්ධයෙන් ඉක්මනට පරීක්ෂණ පවත්වලා ඒ වැරදිකාරයන්ට දඬුවම් දීලා විශේෂයෙන්ම ආජුන් මහජනතුන් ලංකාවට ගේනවා කියලා කිව්වා. ඊළඟට ප්‍රධානම තමයි පාස්කුවිදා ප්‍රහාරය. විශේෂයෙන්ම කතෝලික ජනතාව දැඩිව බලාපොරොත්තු වෙච්ච දේ තමයි පාස්කුවිදා වස්ත්‍ර ප්‍රහාරයේ මහා මුල කාර්යව අල්ලලා දීලා ඒ වැරදිකාරයන්ට දඬුවම් ලබා දෙනවා කියන ඔන්න ඔය වගේ ප්‍රධාන පෙළේ පොරොන්දු තව තියෙනවා. ওই ප්‍රධාන පෙළේ පොරොන්දු මම දන්න විදිහට. ඉතින් මේ පොරොන්දු ගොඩක් ඒවා තාම ඉෂ්ට කරගන්න බැරි වුණා. ඒ නිසා තමයි ඒගොල්ලන්ට නම් කාඩ් දෙලා තියෙනවා, කයිතන් කියලා කියනවා, කයිය නායක කියනවා, දැන් බොරු පච කියනවා, පච ආණ්ඩුව කියනවා, ටොම් පච ආණ්ඩුව කියනවා, බොරු බේගල් ආණ්ඩුව කියනවා. හැමෝම එක එක නම් හැදිලා තියෙනවා. ඒකේ යම්කිසි ඇත්තකුත් තියෙනවා. මොකද ජනාධිපතිවරණයට සහ මහමැතිවරණයට කලින් දීපු ඒ පොරොන්දු තාමත් ඉෂ්ට වෙලා නැහැ. ජනතාව ඒවා දැඩිව බලාපොරොත්තු වෙනවා. වැදගත්ම මේ දවස්වල අපිට දකින්න වැදගත්ම කාරණාව තමයි මේ ජාතික ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නය. දවස ගානේ අපි දකිනවා ඒක ඇත්ත කවුරුවත් නැහැ කියන්න බෑ. අපි දකිනවා ටීවී එකේ නිවුස් වලට එහෙම එළියේ ටවුන් වල මිනිස්සු වෙඩි තියලා දානවා. මම දැක්කේ දා කමන්සේක එළවගෙන ගිහලා වෙඩි තියලා දානවා. මම හිතන්නේ ගල් කිස්ස පැත්තලුවද. ඉතින් ඒකේ ඒව ජාතික ආරක්ෂාවට සම්බන්ධයි. ආණ්ඩුවේ සමහර ඇමතිවරු ප්‍රබල ඇමතිවරු කියලා තිබ්බා. එහෙම එක තැනක තැන් දෙක තුනක යම්කිසි සිද්ධීන් කීපයක් වුණා කියලා ඒව පාතාල සම්බන්ධ සිද්ධි ගොඩක් කරාට කුඩු අයිස් සම්බන්ධ සිද්ධි ඒව ඉස්සරහට වුණා. ඒක අපි දන්නවා. හැබැයි ඒවා එහෙම වුණා කියලා කීපයක් වුණා කියලා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයක් නැහැ වගේ ස්ටේට්මන්ට්ස් කියලා තිබෙනවා. ප්‍රකාශ කරලා තිබේ. ඒක ගැළපෙන්නේ නැහැ. සාමාන්‍ය අත්දැකීම් තියෙන පරණ තාණ්ඩුවක පරණත නායකයන්ට නම් ඒක ගැළපෙන්නේ නැහැ. ඔන්න ඔය වගේ දේවල් කිව්වා. සහ ඊට කලින් ඒගොල්ලෝ විශාල ප්‍රකාශයක් කළා කෙනෙක්. ඒගොල්ලන්ගේ ඇමති කෙනෙක් ජාතික ආරක්ෂාව ඇති කිරීම සම්බන්ධයෙන් ටියුෂන් ගන්න ඕන නම් මෙස්සේගේ බංකුවක් අරගෙන එන්න අපි ටියුෂන් දෙන්නම් කියලා. ඒ වගේ ප්‍රකාශ කරපු නිසා තමයි අද මෙහෙම ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේ ප්‍රකාශ නොකර හිටියනම්
සාමාන්‍ය විදිහට කියලා හිටියනම් ඔහොම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ කියන්නේ දැඩි කමගේ බරපතල ආකාරයේ පොරොන්දු දුන්නා. දැන් ඇවිල්ලා සතියෙන් දෙකකින් පාතාල ඉවර කරලා දානවා කිසිම මිනිමරුමක් රටේ වෙන්න දෙන්නේ නැහැ මත්කුඩු නැති කරනවා. ඒ වගේ පොරොන්දු දීපු ආණ්ඩුවකට එතකොට ආණ්ඩුවට දැන් මාස 6ක් යද්දී තාමත් මේ දේවල් පාලනය කරගන්න බැරි වෙච්ච එක. ඒවා 100%ක් නැති කරන්න බෑ. මේ දකුණු ආසියාවේ මේ තුන්වෙනි රටවල රටවල 100%ක් නැති කරන්න බෑ. හැබැයි ඒගොල්ලෝ කියපු තරම් ඒගොල්ලන්ට එක තම පාලනය කරගන්න බැරි වුණා. ඒක ප්‍රධාන හේතුවක් වුණා ජනතාවගේ තියෙන විශ්වාසය බිඳ වැටෙන්න. ඊළඟට සහල් මාෆියාව පාලනය කිරීම. දැන් මේ දවස් මේ සති කීපේ මේ ටික නැග එච්චරම කරලීට ආවේ නැහැ. හැබැයි පහුගිය කාලෙක අපි දැක්කා තාම දැඩිව කරලීට ආවා. ඔය සහල් මාෆියාව පාලනය කරන එක ගැන ආණ්ඩුව විශේෂයෙන්ම අනුර කුමාර සාරයි ජනාධිපතිතුමා රූපවාහිනී වැඩසටහන් වලදී පවා මොහොම දැඩි ප්‍රකාශ කරා. හැබැයි ඒක තාමත් කරගන්න. හැබැයි සහල් සම්බන්ධයෙන් එහෙම ලොකු ප්‍රශ්නයක් නැහැ. අපි කවුරුව බඩගින්න ඉන්නේ නැහැනේ. මොකද හාල් තියෙනවා අපි කනවා බොනවා. හැබැයි අර කියපු දේවල් ඒ කියන්නේ මගේ අර බරපතල පොරොන්දු ඒ ආකාරයෙන්ම තාම ඉෂ්ට කරන්න බැහැ. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අර එක පෑම් පහරෙන් මේ සහල් මාෆියාව නැති කරනවා කියුවා වගේ ප්‍රකාශ නිසා ඒ නිසාත් ජනතාවගේ විශ්වාසය යම් කිසි ආකාරයකට බිඳවැටීමක් වෙලා තියෙනවා. ඊළඟට තව දීපු පොරොන්දුවක් තමයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල. අපි දන්නවා ලංකාව තමයි මම හිතන්නේ ලෝකේ තියෙන අනිත් දුප්පත්ම රටවල් වලටත් වඩා මේ ආහාර මත බදු පනවන රට. මේ රටවල් වල ආහාර මත ටැක්ස් ගහන්නේ නැහැ. මම හිතන්නේ ඉන්දියාවේවත් නෑ එහෙම. මේ ලංකාවේ ආහාර මත විශාල බදු ප්‍රමාණයක් පටවල තියෙනවා. ඒ නිසා තමයි අද මේ දක්වා මේ අවුරුදු මේ දශක ගණනාව තිස්සේ මිනිස්සු ගොඩක් දුක් විඳින්නේ. මොකද මිනිස්සුන්ට මොනවාටද මුලින්ම කන්න තියෙන්න ඕනේ, බඩර තියෙන්න ඕනේ. ඒ නිසා මේ ආහාර මත තියෙන බදු අයින් කරනවා කියුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල. එතකොට ඖෂධ මත විශේෂ ඖෂධ වර්ග වල මත පනවල තියෙන බදු බිඳුව කරනවා කිව්වා. එතකොට පාසල් ළමයින්ගේ ඒ ස්ටේෂනරි අයිටම්ස් අපි කියනවා ලිපි ද්‍රව්‍ය පොත්පත් ඒව මත ගහලා තියෙන බදු අඩු කරනවා කිව්වා. එතකොට ඒවා හැම කෙනෙක්ටම හිතාම සහනදායි සාධාරණයට ගන්න පුළුවන් කියලා කිව්වා. අපි බජට් එක වෙන අයවැය වෙනුම් බලාපොරොත්තු වෙනවා. තාම එහෙම දෙයක් සම්පූර්ණයෙන් වුණේ නැහැ. ඒකත් හේතුවක් වෙන්න ඇති කියලා මම හිතනවා. ඊළඟට තවත් දිය ප්‍රධානම පෙළේ ප්‍රබලම පොරොන්දුවක් තමයි මේ මහ බැංකුව වැදුම් කර වංජාවට සම්බන්ධ පොරොන්දු අත්අඩංගුවට අරගෙන ඒ පරීක්ෂණ පවත්වලා අත්අඩංගුවට අරගෙන විශේෂයෙන්ම අර්ජුන් මහේන්ද්‍රව ලංකාවට ගේනවා කිව්වා. අන්තිමට සිංගප්පූරුවේ ඉන්න අර්ජුන් මහේන්ද්‍රව ලංකාවට ගේන්න බැරි වාතාවරණයක් තියෙනවා වගේ ප්‍රකාශ පවා ඒගොල්ලන් නිකුත් කරන්න සිද්ධ වුණා. ඒ නිසා ජනප්‍රියත්වය ආකාරයකට අඩු වුණා. ඊළඟ වැදගත්ම කාරණාව තමයි ඊස්ටර් සන්ඩේ ඇටැක් එක නැත්නම් පාස්කුදා ප්‍රත්‍යපහාරය සම්බන්ධ මොන තරාතිරම නොබලා මොන ප්‍රබලයා හිටියත් අනිවාර්යයෙන්ම අල්ලලා පරීක්ෂණ පවත්වලා අල්ලලා නඩු දාලා ඒගොල්ලන් හිරේ යවනවා. ඒ ජනතාවට නිසාධාරණ ඉෂ්ට කරනවා කියන පොරොන්දු දුන්නා. කාදිනතුමත් මේ වෙනකොට දැන් ඉතාලියේ ඉන්න මේ ටිකේ පහුගිය ටිකේ මේ සම්බන්ධයෙන් ගොඩක් කතා කරලා තිබ්බා දැඩිව කලකිරීමෙන් ඉන්නවා කියලා. ඉතින් ඒ නිසා කතෝලික විශේෂයෙන්ම කතෝලික ජනතාවගේ විශ්වාසය යම් ආකාරයකට බිඳ වැටිලා තියෙනවා කියන එක අපි දන්නවා. ඉතින් තව ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඔන්න ඔය වගේ ප්‍රබල කාරණා නිසා අනිවාර්යයෙන්ම අපි හැමෝටම අනිවාර්යෙන් යුතුව පිළිගන්න සිද්ධ වෙනවා. මාලිමා ආණ්ඩුවේ ජනප්‍රියත්වය අඩු වෙලා තියෙනවා. හරි හැබැයි ඒකම අපි කියන්න ඕනේ මේ ඉතිහාසයේ කිසිදු ආණ්ඩුව නොවිරු ආකාරයට හොරකම, වංචාව, දූෂණය, නාස්තිය, පගා ගැසීම් බොහෝ දුරට කියන අපි කියන zero කරලා නැහැ, බිඳුව කරලා නැහැ. හැබැයි බොහෝ දුර අඩු කරලා තියෙනවා. ආණ්ඩුවේ ඉහළම තැනේ ඉඳන් පහළම තැන දක්වා ගොඩක් දුරට පාලනය කරලා අඩු කරලා තියෙනවා. ඒගොල්ලෝ දුන්න පොරොන්දුවක් ඒක සහ ඒක ඒගොල්ලන්ගේ ඒගොල්ලන්ගේ ප්‍රැක්ටිස් එකේම තියෙන දෙයක්. ඒගොල්ලෝ බොහොම ලේසියෙන් කරා සහ කරමින් ඉන්නවා. ඒ වගේ හොඳ දේවලුත් තියෙනවා. ගොඩක් හොඳ දේවල් තියෙනවා. මම ඒ ගැන කතා කරන්න යන්නේ නැහැ. මම මේ කතා කරන්නේ ඡන්ද අඩු වෙන්න ප්‍රධාන හේතු මොනවද මම දන්න විදිහට. හරි ඔන්න ඊළඟට තව කාරණාවක් තමයි මේ අපි දන්නවා මේ LPP ආණ්ඩුව අනිත් කිඹ ආණ්ඩුවට සාපේක්ෂව බලද්දී සාමාන්‍යයෙන් ඒගොල්ලන් කුළුඳුල් ආණ්ඩුව අත්දැකීම් අඩු ආණ්ඩුවක්. සාමාන්‍ය අපි තාමත් මේ ගොඩක් ඉන්න ඇමතුරුගේ නම් පවා තාම දන්නේ නැහැ. මූණ තාම දැකලත් නැහැ හරියට. ඒක ඇත්ත. එතකොට එහෙම තියෙද්දිත් ඒගොල්ලෝ පාර්ලිමේන්තුව ඇතුලේ සහ ඉන් එළිය ගොඩක් තැන්වල ටිකක් උද්දච්ච විදියට, ටිකක් අහංකාර විදියට අපි කියනවා හරිම ස්ටිෆ්, ටිකක් අනම්‍ය විදියට හැසුණු අවස්ථා තියෙනවා. උදාහරණ වශයෙන් නම් වශයෙන් කියන්න යන්නේ නැහැ එහෙම. ඒකට උද්දච්ච ගතියක් කවුරුවක් කියනවා අහන්නේ නැහැ වගේ එහෙම එකක් තියෙනවා. ඒකත් වැරදි. ඒ කියන්නේ 100%ක්ම හැමෝගෙම අදහස් ගන්න ඕනෙත් නැහැ. ඒගොල්ලන්ට සංවිධානයක් තියෙනවා. හොඳ පිරිසක් ඉන්න පුළුවන්. හැබැයි විපක්ෂයේ අදහස් ගන්න එක, පාර්ලිමේන්තුව ඇතුළේදී අදහස් ගන්න එක, විශේෂඥ අදහස් ගන්න එක ඒකත් වටිනවා. ඉතින් ඒ වගේ දේවල් නොකර යම් ආකාරයකට හිතුවක්කාර උද්දච්ච පාලනයක් සම්යම් අවස්ථාවලදී අරන් ගියා කියන පිළිගන්න වෙනවා. ඉතින් ඕකත් එක හේතුවක් වෙන්න ඇති. හරි ඔන්න වගේ හේතු නිසා තමයි මම හිතනවා මාලිමා ආණ්ඩුවේ ඡන්ද ප්‍රතිශතය මේ මැතිවරණයේදී අඩු වුණේ කියලා. ඒකම දැන් අපි අනිත් පැත්තට දැන් බලමු. විපක්ෂයේ කියන්නේ එක්සත් ජාතික පක්ෂය වෙන්න පුළුවන්, සර්වජන බලය මොකද්ද පදක්කෝ වෙන්න පුළුවන්, විශේෂයෙන්ම පොහොට්ටු වෙන්න පුළුවන්, ටෙලිෆෝන් එක සජව වෙන්න පුළුවන්. මේ පක්ෂය යම් ආකාරයක කලින් ඡන්දවලට සාපේක්ෂව පොඩි වැඩිවීමක් තියෙනවා. පොඩි හිසයසීමක් තියෙනවා. විශේෂයෙන්ම පොහොට්ටුවේ 2.5 ඉඳලා ඔන්න දැන් ලක්ෂ 9 ගානට වගේ ඇවිත් තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ උදාමරනවා ඒක ඇත්තට වැඩක් වෙන්නේ නැහැ. හැබැයි බලමු ඒගොල්ලන්ට අනුව ජයග්‍රහණයක්. ඒක විශේෂම ජයග්‍රහණයක් නෙමෙයි ඒක. හැබැයි ඒගොල්ලන්ට අනුව ජයග්‍රහණයක්. අපි බලමු එහෙම වෙන්න හේතු මොනවද කියලා. එතකොට
ප්‍රධානම කාරණාව තමයි මේ මැතිවරණයේදී NPP ආණ්ඩුවට මේ ඡන්ද අඩුවීම තුලින් මේ ජනප්‍රියත්වය අඩුවීම තුලින් උනේ ජනතාව ආණ්ඩුවට රතු එලියක් දැල්ලුවා. අර මං කලින් කියපු කාරණා හරියට තාමත් ඉෂ්ට වෙච්ච නිසා මොකද මිනිස්සු දැඩි බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. ඒවා ඉෂ්ට වෙච්ච නැති නිසා මිනිස්සු Tamanට ලැබෙන මේ ප්‍රජාතන්ත්‍රවාදී අවස්ථාවේ අයිතිය ප්‍රයෝජනට අරගෙන තමන්ගේ කතරෙන් ආණ්ඩුවට රෙඩ් ලයිට් එකක් පත්තු කරා. රතු එලියක් දැල්ලුවා. මං කියන්නේ ඒක හොඳයි. ඒක සිද්ධ යුතු දෙයක්. ඒක ප්‍රජාතන්ත්‍රවාදී රටක ජනතාවට නිදහස් තියෙනවා. තමන්ගේ බලය පරමාධිපත්‍ය බලය පාවිච්චි කරලා මිනිස්සු රතු එලියක් දැල්ලුවා. ඒක හොඳයි. එතකොට NPP ආණ්ඩුව දැන් තීරුම් ගන්න තියෙනවා. තමන්ට කලින් තිබ්බ පොපියුලාරිටි ජනප්‍රියත්වය දැන් නැහැ. ඒක යම් කිසි ආකාර ජනතාව විසින් අඩු කරලා තියෙනවා. එහෙනම් අපි ඒකයි හදාගෙන ඊළඟ ඡන්ද ජයග්‍රහණය කරන්න මොකද්ද අපි කරන්න ඕනේ? ඒක ජනතාව පැත්තට ඒගොල්ලෝ හොඳ දෙයක් කරේ. ආණ්ඩුවත් ඒක හොඳයි. මොකද ජනතාව එහෙම දෙයක් නොකර මේ පාරත් දෝෂ කළොම දැම්ම නම් එහෙම ආණ්ඩුව තවත් උඩට යනවා. උද්දච්ච වෙනවා. එහෙනම් ඒගොල්ලන්ට ඒක වැරදි පේන්නේ නැති තත්ත්වයක් ඇති වෙනවා. හැබැයි මෙහෙම වුණාම අන්න දැන් ඒගොල්ලන්ගේ යම් කිසි අන්ධභාවයක් තිබ්බනම් දැන් පොඩ්ඩක් ඇස් ඇරෙනවා. ඇස් පේන්න පටන් ගන්නවා. ඒ නිසා ඒක හොඳයි. ඒක අපි පොසිටිව් දෙයක් විදිහට තමයි අපි දකින්නේ. අනිත් එක තමයි කලින් ඔය දැන් විශේෂයෙන්ම පහුගිය මහමැතිවරණයේදී 68 ලක්ෂයක් ඡන්ද ලැබුණා. එතකොට 68 කියද්දිම ඔයගොල්ලන්ට තේරෙනවා ඔය 68 ලක්ෂය ඇතුළේ ඉන්නේ අර කවින් පොහොට්ටුවට දීපු 69 ලක්ෂයේ බහුතරයක් තමයි. මොකද නැතු අංගහරු ලෝකෙන් ඇවිල්ලා ඡන්ද දුන්නේ නැහැ නේ පොහොට්ටුවට. මේ රටේ මිටු අර 69 ලක්ෂයෙන් ගොඩක් තමයි උතන ඉන්නේ. එතකොට ඒගොල්ලෝ යම් කිසි ආකාරයක අර මම කලින් කිව්වේ කලකිරීමට ලක් වෙලා තියෙනවා. හරිද? කලකිරීමට ලක් වෙලා තියෙනවා. සම්කිසි ආකාරයක නොයවසිලිවන්ත බවකුත් තියෙනවා. අපි දන්නවා මේ හැම දෙයක් එක පාට මෙහෙම කරන්න බෑ. මාස 6 කාලයක් මදි. හැබැයි කියපු නිසා කරන්නත් ඕනේ. නොකරත් බෑ. ඒ නිසා ඒ ජනතාවගේ යම් කිසි ආකාරයක කලකිරීමක් තියෙන්න පුළුවන්. ඒ නිසා රතු එලියක් දැල්වීමේ අදහසින් ආයෙත් සමහර තමන්ගේ කලින් පක්ෂ වලට විශේෂයෙන් පොහොට්ටු වගේ පක්ෂ වලට ඒගොල්ලෝ ඡන්ද දුන්නා කියලා අපිට හිතන්න පුළුවන්. ඊළඟට ආණ්ඩුවත් එක්ක ඉන්න ගොඩ දෙනෙක් ඡන්ද දාන්න ගියේ නෑ එදා වැඩ කරන දවසක්. ඒ නිසා මම හිතනවා ආණ්ඩුවත් එක්ක අපි කතා කරද්දී බොහෝයට එලි කතා කරද්දී අපිට තේරෙනවා ගොඩක් අය ඡන්ද දාන්න ගියේ නෑ දාන්න නෑ කියලා කලින්ම කියලා තිබ්බා. ඒක තමයි ඒ ආණ්ඩුවත් එක්ක තියෙන තරහ. ඒගොල්ලෝ කලින් ඡන්ද දෙකේදීම ආණ්ඩුවට ඡන්ද දීපු අය මේ පාර ඡන්ද දාන්න යන්නෙත් නෑ කියලා කිව්වා. ඒ අර තියෙන කලකිරීම සහ තරහ නිසා. ඉතින් ඒ නිසා මාලිමාවට වැටෙන්න තිබ්බේ අම්මාවරක ඡන්ද ප්‍රමාණයක් වැටුන්නේ නැහැ කියලා අපිට කියන්න පුළුවන්. ඊළඟ ටිකක් කාරණාව තමයි ජනාධිපතිවරණ විශේෂයෙන්ම මහමැතිවරණ වගේ නෙමෙයි මේ පළාත් පාලන මැතිවරණ මේ පුංචි ඡන්දවලදී මිනිස්සු ගොඩක් වෙලාවට මේ පුංචි ප්‍රාදේශීය සභාවෙන් වුණා නගර සභාවෙන් වුණා මේ ඡන්දවලදී මේ ගම්වල මේ මිනිස්සු ඡන්ද දෙන්නේ සමහර කෙනෙක් ගොඩක් මිනිස්සු ඡන්ද දෙන්නේ මේ පක්ෂය දිහා බලලා නෙමෙයි. ඒ කියන්නේ උදාහරණයක් මම කියන්නම් කොහොමද? දැන් NPP අපේක්ෂකයා ඉන්නවා එක ගමක. අපේ ගමේ NPP අපේක්ෂකයා ඉන්නවා. පොහොට්ටු අපේක්ෂකයෙක් ඉන්නවා. ඒත් අපි දන්නවා කලින් තිබ්බේ පොහොට්ටු ඒගොල්ලන්ට තිබ්බේ කලින් පොහොට්ටු ආණ්ඩුවක් තිබ්බේ. NPP අපේක්ෂකයාට දිනන්න ලොකු අවස්ථාවක් තියෙනවා. මොකද එකක් ඒගොල්ලන්ගේ ආණ්ඩු පක්ෂය බලේ ඉන්න පක්ෂය වැඩ කරගන්න ලේසි. ඒ නිසා මිනිස්සු වැඩක් කරගැනීමේ අදහසින් යාට ඡන්ද දෙන්න පුළුවන්. ඒ වගේම අර පොහොට්ටු හිටපු කෙනා කලින් හොඳට වැඩ කරපු කෙනෙක් වෙන්න පුළුවන්. අපි දන්න අය මේ පාර ඉල්ලුවා. මේ ඉල්ල දිනුවා. මේව සමහර ගම්වල එහෙම පොහොට්ටුවේ දිනුවා. ඒකට පොහොට්ටුව කියන පක්ෂයේ මිනිස්සුන්ට එපා වෙලා තිබ්බට විශේෂයෙන්ම රාජපක්ෂලා මිනිස්සුන්ට එපා වෙලා අර ගහලේ ලෙව්වට ගමේ ඉන්න පොහොට්ටු අපේක්ෂකයාට ගොඩක් කලාට එහෙම එකක් නැහැ. මොකද එයා සාමාන්‍යයෙන් ඉන්න වැඩ කරපු අය ඉන්නවා අංකය. පිළිගන්නවා වැඩ කරපු මිනිස්සුත් එක්ක නිතරම හොඳට මූව් වෙන මිනිස්සුත් එක්ක දැක්කම කතා බහ කරන අයියක් කියලා කතා බහ කරන ටැවිල්ලා මොකක් හරි දෙකක් බීලා යන නැත්තම් පොඩි උදව්වක් ඉල්ලුවම කරලා දෙන පොහොට්ටු අපේක්ෂකයෝ ඉන්න අපි දන්නා ඉන්නවා. ඒගොල්ලෝ දිනුම් මේ පාරක්. ඒ නිසා අර පක්ෂය දිහා බලලම ඡන්ද දෙනවා කියන්නේ නැත්නම් ඒ අපේක්ෂකයේ පුද්ගලයා අනුව ඡන්ද දෙනවා. ඉතින් මේ මිනිස්සයා වැඩ කරලා තිනවා. ගමේ කෙනා, අපේ පාර හදපු කෙනා, අපේ පාරේ ඉන්න කෙනා, නිතර ඇහැට ඉස්සරහට හම්බෙන කෙනා, අපේ ගෙදර නිතර ඇවිල්ලා ඒ නිසා අපි අපේ ලේන් එකේ කට්ටිය, අපේ පාරේ කට්ටිය අපි ඔක්කොම යාට ඡන්ද දෙනවා කියලා එහෙම දුන්න ගොඩක් අය. සහ ඒ නිසා පොහොට්ටුවේ දිනුවා. ඉතින් ඒ නිසා ගොඩක්ම අපේක්ෂකයා දිහා බලලත් ඡන්ද දෙන බොහෝ පිරිසක් ඉන්නවා. ඒ නිසාත් මාලිමාවට කැමති වුණත් පොහොට්ටුවට ඡන්ද දීලා ඡන්ද දීපු නිසා මාලිමාවට ඡන්ද යම් ආකාරයකින් අඩු වුණා කියලා අපිට පිළිගන්න වෙනවා. ඒක අපි ඇස් දෙකෙම දැක්කා. හරි. ඔන්නෝක තමයි මාලිමාව සම්බන්ධ කාරණා ටික මම කෙටි ඉක්මනට මේ වීඩියෝ එක දික් කරන නිසා දැන් ඊළඟ කාරණාව දැන් තමයි ඊළඟ හජිත් ප්‍රේමදාස මහත්තයා. හජිත් ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ, දිලිත් ජයවීරලා එලා ඒගොල්ලන්ගේ විපක්ෂයේද විපක්ෂයේ පක්ෂ ටික ඒගොල්ලෝ නාම රාජපක්ෂලා දැන් ඡන්දය යම් කිසි ප්‍රමාණයක් ලැබුණා. හැබැයි 150ක් නෑ. හැබැයි ඒගොල්ලෝ එකතු කරලා ඔක්කොම එකතු කරලා බැලුවම තමයි ඒගොල්ලන්ට වැඩි ආසන මන්ත්‍රී දුර සංඛ්‍යාවක් තියෙන්නේ. එහෙනම් ඒගොල්ලෝ මේ සභාවල තමන්ගේ සභාපතිවරයා පත් කරගන්න ඕන නැත්නම් බලය ගන්න ඕන නම් අනිවාර්යයෙන් මේ පක්ෂයේ පක්ෂ ඔක්කොටම එකතු වෙන්න වෙනවා. සහ අපි දැක්ක ඊයේත් මම නිවුස් වල දැක්ක හජිත් ප්‍රේමදාස මහත්තයා කියලා තියෙනවා. දැන් ඉදිරි දින කිහිපෙදී මේ විපක්ෂයේ කණ්ඩායම් එක සාකච්ඡා කළා තමන් සම්දාන ආණ්ඩුව ඒ මට්ටමින් හදන්න කටයුතු කරනවා කියලා. ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලන්ට අයිතිය තියෙන ප්‍රජාතන්ත්‍රවාදී රටක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම තමයි ටිල්ලි සිල්වා මහත්තයා කිව්වා අපි දැක්කා වෙන විපක්ෂයේ කිසිම පක්ෂයක් එක්ක සම්දානගත වෙන්නේ නැහැ කියලා කියලා තිබ්බා. ඒකත් හොඳයි. හොඳක් තියෙන්න ඕනේ කියන්නේ. ඒක හොඳයි. ඒකෝට දැන් කතා කරන හජිත් ප්‍රේමදාස මහත්තයා ගැන.
අපි මතක් කරලා බලමු 2022 2021 22 කාලේ ඔය ගෝඨාභය රාජපක්ෂව ගහලා එලවන්න ඕන මෙන්න කාලේ සජිත් ප්‍රේමදාසට තිබ්බ එහෙනම් ආණ්ඩුව අරගෙන ජනාධිපතිකම අරගෙන ආණ්ඩුව පිටවල කරගෙන යන්න කියලා. හැබැයි සජිත් ප්‍රේමදාස මොකද කිව්වේ මේ පොහොට්ටුවේ ඉන්න හොරුත් එක්ක නේ හොරුත් එක්ක සන්දානගත වෙලා හොරුත් එක්ක ආණ්ඩු ගන්න අපි ලෑස්ති නැහැ. අපි බලය ගන්නේ මහමැතිවරණයකින් විතරයි කියලා. හැබැයි ඒක උනේ නැහැ. දැන් පුංචි ඡන්දෙදී ඔන්න ඒගොල්ලන්ට යම් කිසි ආකාරයක එකතුවක් ඉදිරිය ගත්තාම බලයක් ඇති වෙලා තියෙනවා. එතකොට අපි යන්නේ විශේෂයෙන් පොහොට්ටු අනිත් පක්ෂේ කොට පැත්තකින් තියෙන පොහොට්ටු වෙනවා අද්දකින් තියෙන කට්ටියනේ කලින් ආණ්ඩු කරේ ඒගොල්ලෝනේ. දැන් සජිත් ප්‍රේමදාසට 2022 කියපු කතාව දැන් කියන්න බැරියයි. දැන් ඔය ප්‍රාදේශ සභාවල නගර සභාවල පවා සොරකම් වංචා දූෂණ වෙලා ඇති අනිවාර්යෙන්ම. එතකොට අපි හොරු කියලා කියන්නේ නැහැ ඒගොල්ලන්ට. ඒතර ඒ දූෂිත අය ඉන්නවනම් ඒ දූෂිත පොහොට්ටුකාරයෝ ඉන්නවනම් දැන් සජිත් ප්‍රේමදාසලා කොහොමද සම්දානගත වෙන්නේ? සනාගත වුණාගේ මොකද කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් සජිත් ප්‍රේමදාසලාට UNP එකත් එක්ක දීගයක් ගන්න පුළුවන්. එකතු වෙන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ කලින් එක පක්ෂයක්. දැන් දෙකට කරලා හිටියට කලින් එක පක්ෂයක් නේ. ඒක නිසා ඒගොල්ලන්ට පොඩි සදාචාරාත්මකව පොඩි අයිතියක් තියෙනවා. හැබැයි සජිත් ප්‍රේමදාස නැත්තම් ටෙලිෆෝන් එකට පොහොට්ටුවත් එක්ක ඔය විදිහට දීග ගන්න පුළුවන්ද? බැරි කමකුත් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ කරන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එහෙම සභා පිහිටවල සභාපතිවරු පත් කරගෙන එහෙම කරන් යනකොට අපිට පොහොට්ටුවෙන් අපි නිකන් හිතනවා මේ එහෙම වෙනවමයි කියලා කියනවා. එහෙම කෙනෙකුට අයිතියකුත් නැහැ. පොහොට්ටු කට්ටිය ආයේ පොරකම් හරි වංචා දූෂණ හරි අල්ලස්සර මොහරි ගත්තොත් එහෙම ඒකට එදාට සජිත් ප්‍රේමදාසලා වගේ කියනවාද? ඒගොල්ලොත් සම්දානගත වුණා නම් එකට පවුල් කෑවා නම් ඒගොල්ලෝ කරන හොඳ දේවල් වලට ක්‍රෙඩිට් එක ගන්නවා වගේම වැරද්දක් කරොත් වගකීම ගන්නත් ඕනේ. හරි ඒක හොඳ දේට ක්‍රෙඩිට් එක අරගෙන වැරද්දේට වගකීමක් ගන්නවද? අන්නේ ප්‍රශ්නේ මතුවෙනවා. සජිත් ප්‍රේමදාසලා එදාට වග කියනවාද? එයා හරි යාගේ පක්ෂේ හරි පක්ෂේන නායකයෝ හරි ටෙලිෆෝන් එක කට්ටිය ඒකට වග කියනවාද? ඔන්න ඔය ප්‍රශ්නේ මතුවෙන නිසා සජිත් ප්‍රේමදාසට පාත් එක දීග කෑවත් පොහොට්ටුවත් එක්ක එකට දීග කණ්ඩ සදාචාරාත්මක අයිතියක් නැහැ කියන එක අපිට කියන්න ඕනේ. මේ ප්‍රශ්නයක් මතු කරන ඕගොල්ලන්ගේ අදහස් ඕගොල්ලෝ කමෙන්ට් කරන්න අනිවාර්යයෙන්ම. අවසානයේදී අපි බලමු අවසානයේ මොකද වෙන්නේ කියලා. දැන් අපි හිතමු දැන් මාලිමාවට බහුතරයක් තියෙන කට්ටිය ඒගොල්ලෝ ඒක සභාපති පත් කරන් කරගෙන යයි කිසි ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලන්ගේ ආණ්ඩුව තියෙන්නේ ප්‍රතිවාදන ඉක්මනට ගන්න පුළුවන් වැඩ කරන්න පුළුවන්. අපි දැන් මේ කතා කරන්නේ දැන් අර අනික් කට්ටිය විපක්ෂයේ කට්ටිය මේ සභාවල ආණ්ඩුව පිහිටුවොත් එහෙම සභා හා සභාපතිවරු පිහිටුව හැදුවොත් එහෙම ඇති වෙන්න පුළුවන් ප්‍රශ්න තියෙනවා. මධ්‍යම ආණ්ඩුවත් එක්ක වැඩ කරද්දී මහා ආණ්ඩුවත් එක්ක වැඩ කරද්දී ඒගොල්ලන් සල්ලි ඉල්ලනකොට සල්ලි පාස් කරගද්දී ප්‍රශ්න ගැටලු ඇති වෙන්න පුළුවන්. හරි. ඒක මම කියන වෙන්න පුළුවන් දේවල්. එහෙම වුණොත් ඒ වැඩ කරගන්න බැරුව ආපහු ඒ ප්‍රදේශවල ඒ ගම් වශයෙන් ඒගොල්ලෝ ජනතාව අතර අප්‍රසාදිතපත් වෙලා ඒගොල්ලන්ට ආයි පාරක් ජනතාවගෙන් පහරක් ඒ කියන්නේ අතින් පයින් නෙමෙයි දේශපාලනිකව පහරක් එල්ල වෙන්න පුළුවන්. බැලන්ස් එක නැති වෙන්න පුළුවන්. මේ සභාවල සමතුලිතතාවය බෙදට එන්න පුළුවන්. ඊළඟට තමයි ඊළඟ හොඳම දේ තමයි මම අර කලින් කිව්වා වගේම මේ මැතිවරණයේදී ජනතාව තමන්ගේ ඡන්දය පාවිච්චි කරලා ආණ්ඩුවට හොඳ රතු එළියක් දැල්ලුවා. ඔයගොල්ලෝ පළවෙනි කාරණාව තමයි දීප පොරොන්දු ඉෂ්ට කරන්න. ඒක අනිවාර්යයෙන්ම කළ යුතුයි. ඒක අපි දන්න එක ඕවර්නයිට් එක කරෙන් කරන්න බෑ. ඒක කරන්න ඕන ටික ටික හරි. ඒක කරන්න ඕනේ උද්දච්චකම් පොඩ්ඩක් අඩු කරගෙන ඒ දීප පොරොන්දු ඉෂ්ට කරලා සහ අනිකුත් උපපොරොන්දු අනිකුත් දේවල් ඉෂ්ට කරලා හරියට ජනතාවට වැඩ කරොත් ඒ උතුරේ නැගෙනහිර නැති වෙච්ච ඡන්ද වගේම දකුණේ Tamanට නැති වෙච්ච ඡන්ද නැවත එකතු කරගෙන ජනප්‍රියත්වය හදාගෙන ආණ්ඩුවට හොඳ ගමනක් ගිහිල්ලා ඊළඟ පළාත් සභාව වෙන්න පුළුවන් ඊළඟ මහමැතිවරණ වෙන්න පුළුවන් ඒ වේදී හොඳ ජයග්‍රහණයක් ලබා ගන්න අවස්ථාව තියෙන නිසා ජනතාව පැත්තෙන් මේ දීපු රතු එළිය ආණ්ඩුව අනිවාර්යයෙන්ම පොසිටිව් විදියට ධනාත්මකව ගන්න ඕනේ අරගෙන තමන්ගේ වැඩ දෙපාඩු හදාගෙන ඉස්සරහට යනවා නම් අවසානයේදී මොන පක්ෂයකට කෙසේ වෙතත් මේ රටට තමයි සෙටක් වෙන්නේ. අපි හැමදාමත් කියනවා මේ රට කියලා වෙන්න දෙන්න බෑ. ආණ්ඩු සරින් සරේ පෙරලලා නායක වෙලවලා එහෙම රටවල් කඩා වැටෙන්න දෙන්න බෑ. ශක්තිමත් ආණ්ඩුවක් හදාගෙන වැරදි නිවැරදි කරගෙන හැමෝම එකමුතුව ඉස්සරහට ගියොත් තමයි අපේ දරු පරපුර අපේ අනාගත පරපුර වෙනුවෙන් අපිට හොඳ රටක් හදන්න පුළුවන් වෙන්නේ. නිසා මේ හැම දෙයක්ම හොඳ විදිහට අරගෙන මේ දේවල් එහෙම කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි කියන අදහස් තමයි අද අපිට මේ වීඩියෝ කතා කරන්න තියෙන්නේ. ඉතින් වැදගත් දෙයක් කතා කරන්නද කියලා හිතනවා. පොඩ අසනීපයක් තියාගෙන ඉන්නේ. අසනීපත් එක්ක අමාරුවෙන් හරි කොහොම හරි කතා කරලා ඔයගොල්ලෝ අදහස් කමෙන්ට් කරලා ලයික් එකක් දාලා ෂෙයා කරන්න. තාමත් අපිත් එකතු වෙන්න නැත්නම් අපි සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එකතු වෙන්න කියන ආරාධනාව කරන ගමන් එහෙනම් ගිහින් එන්නම්. නිරෝගීමත් අනාගතයක් නිරෝගීමත් ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා. ජය වේවා.